අතනාවේ මල් පොකුරු වරන් සීතල පිනිවස් මල් පොකුරු වරන් සීතල පිනිවස් Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අදත් ඔයාලට සුපුරුදු පරිදි vlog එකක් අරගෙන ආවා. ඔව් ළමයි. මුලින්ම කියන්න ඕනේ මගේ voice එක මේ දවස් ටිකේ පොඩ්ඩක් කචල් වෙලා තියෙන්නේ. මොකද මම මේ දවස් ටිකේ දරුණු ලෙස සෙම් ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳිනවා. ඒක නිසා පොඩ voice එක don't care කරන්න ළමයි. සමාවෙන්න අහන් ඉන්න අමාරුම තරමටම voice එක කැතයි නම්. එහෙනම් අපි vlog එකට යමු. මට සතියකින් දෙකකින් විතර වීඩියෝ එකක් ගේන්න බැරි වුණා ළමයි. ඇත්තම කිව්වොත් මං ගාව දාන වීඩියෝස් තිබ්බා. බට් මං ගාව ටයිම් තිබ්බේ නැහැ වීඩියෝස් ටික එඩිට් කරලා අප්ලෝඩ් කරන්න. ඒක නිසා මං අද ගෙනත් තියෙන වීඩියෝ එක ෆුල් වීක් වීඩියෝ එකක් වගේ. ඒ කියන්නේ ස්පෙෂල් moments තියෙන දවස් 3-4ක් තියෙනවා. ඉතින් ළමයි ඔය මට ලෙක්චර්ස් තිබ්බ දවසක් CAD එකේ ලාස්ට් සෙෂන් එක මට මතක විදිහට ඔය ඇත්තම කිව්වොත් මම වීඩියෝ කරන්න හැන නිකන් ලැජ්ජාවෙන්. මොකද අන්තිම මොහොතේ මම ක්ලාස් එකට ගිය ළමයි ඔක්කොමත් ඇවිල්ලා සර් පාඩමත් පටන් අරගෙන කොහොම හරි මට එහා පැත්තේ ඉන්න මිනිස්සයාට කරදර කළා කොහොමද පටන් අරගෙන තිබ්බ ටික ෂේප් එකේ කවර් කරගත්තා. ඒ අස්සිතේ වීඩියෝත් කරනවා. ඔයාලට පෙන්නන්න එපයි ළමයි. බලන්න මගේ තියෙන ඔයාලා ගැන තියෙන ආදරේ තරම. ඊට පස්සේ ලෙක්චර්ස් ඉවරයි. ඊට පස්සේ මට මැෂින් එක ඔෆ් කරන්න අමතකුණානේ. දැන් ගිහලා ට්‍රූස් ගාලා ඔෆ් කරලා එනවා. ඊට පස්සේ ඉතින් ගෙදර යන්න තමයි සූදානම්. මොකද එදා තිබ්බේ ඔය ලෙක්චර් එක විතරයි. පැය 3-4ක් මහන්සි වෙලා පැය 2ක ලෙක්චර් එකට එන අසරණ long distance ගෙවල් තියෙන මෝඩ මම. ඉතින් බලන්න ළමයි. මට මතක විදිහට එදා ඔය අකිගේ බර්ත්ඩේ එදා නෙවෙයි කලින් ඒ අකිගේ බර්ත්ඩේ එක එදා තමයි ආ ඉතින් අපිට ට්‍රීට් එක දුන්නේ. ඉතින් අපි ඒකත් කාලා ගෙදර ආවා. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් ගයිස් මේ බාන අපේ යුනීකේ සීනියර්ස් ලගේ වැඩවල ක්වොලිටි එක අර කොනේම තියෙන ෆ්‍රොක් එක මාරම ලස්සන. ඒක විතරක් නෙවෙයි. not only that but මෙතන තියෙන මේ හතරම මට නම් මාරම ලුක්. මේ විදිහට යුනි එක ඩෙකොරේට් කරලා තිබ්බේ ඒ වීක් එකේ හරි ඒ මන්ත් එකේ හරි යුනි එකේ තිබ්බා එක්සිබිෂන් එකක් or something like that. මට මතක නෑ මොකක්ද තිබ්බේ කියලා. Hello, it's day 2. මේ අර lectures තිබ්බ දවසට පහුවෙන්දා මම මේ යන්නේ පණ කඩාගෙන යුනීකේ අක්කා කෙනෙක්ගේ ගෙදර අපේ assignment එකේ final shoot එක photo shoot එකක් කරන්න තිබ්බා. ඉතින් ඒක group project එකක් නේ. ඉතින් මමයි තව අක්කිලා දෙන්නෙකුයි තමයි අපේ group එකේ ඉන්නේ. එක අක්කි කෙනෙක්ගේ ගෙදරක තමයි shoot එක අපි කරන්නේ. ඉතින් මේ පේන නිල් පාට ඇඳුම තමයි මම කරේ. මගේ කැරක්ටර් එක සිල්වර් මිස්ට් කාටුන් එකේ ටින්කර්බෙල් කාටුන් එකේ සිල්වර් මිස්ට් කියන කැරක්ටර් එක. අපේ තීම් එක යුද්ධයක්. ඒක නිසා තමයි නිකන් ෆෙරීස්ලා ටික යුද්ධයකට යන්න ලෑස්ති වෙනවා. ඒක නිසා තමයි මේ හැමතැනම ආයුධ කඩු දුනු ඔක්කොම තියෙන්නේ. ඔන්න ඉන්නවා සුපිරිම කට්ට කන මෝඩ මම. ඔව් ඉතින්
ඩිසයිනර් වුණාම මොඩලට ඒ වගේ දේවලුත් කරන්න ඕනේ. ඔව් යස් මම ඒක පිළිගන්නවා. ඉතින් මෙයාකි තමයි මගේ කැරක්ටර් එක ප්‍රසන්ට් කරේ. ලොකේෂන් එකට යනකම්ම හිතාගෙන හිටියේ මම තමයි කස්ටියුම් එක ඇඳලා ෂූට් එකට ඉන්නේ කියලා. බට් පස්සේ මම හිතුවා මේ අක්කිව ගන්නවා. මේ අක්කි තමයි මගේ ක්ලාස්මේට්. ඒ අක්කිව කැරක්ටර් එකට ගැලපෙනවා. ඒ අක්කි ලස්සනයි, කොණ්ඩේ දිගයි. ඒක නිසා මම හිතුවා එයාව ගන්න. ඉතින් මේ විදිහට තමයි අපේ ෆුල් ඩේ එක ගෙවුනේ. මගේ කැරක්ටර් එක විතරක් නෙවෙයි තව කැරක්ටර් දෙකක් තියෙනවා. ඒ දෙකෙත් ෆොටෝ ෂූට් එක කළා 1 minute වීඩියෝ එකක් හදන්නත් තියෙනවා. ඒක නිසා අපිට ෆුල් ඩේ වගේ ගියා මේක කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ දවස ස්පෙන්ඩ් උනේ. ආදරයේ සුලිසුලගේ මා පැටලෙන්නේ ඔබෙරුව සෝයා. ඉතින් ෂූට් එකේ වැඩ 5:05 වගේ වෙද්දි ඉවර වුණා. මම ටක් ගාලා ටුක් එකක් දාගෙන ගෙදර ආවා. ගෙදර එද්දී වෙලාව 7:05 වගේ වුණා. ඒ එද්දි මෙන්න මෙහෙම තමයි මගේ කාමරේ තත්ත්වය. ගෙනාපු දේවල් CC එකට දාලා. මොකද මට මේවා ෆොටෝස් වගේක් ගන්න තිබ්බා. පහුවෙන්ද සබ්මිෂන් එක ක්ලෝස් අප් ඉමේජ් ටිකක් ගන්න තිබ්බා. ඒක නිසා කාමරේ ආපහු අනිත් පැත්ත වනාගෙන තමයි තිබ්බේ. ඉතින් මේ ෂූට් එකට පහුවෙනිද දවස එදා අපි පානදුරේ බීච් ගියා. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කතා කරා එයාගේ අසයින්මන්ට් එකේ ෂූට් එක කරන්න. එයා මට වඩා පහළ බැච් එකේ ජූනියර් නංගි කෙනෙක්. නෑ නංගි නෙවෙයි සේම් ඒජ්. අපි ගියේ ටිකක් උදේ වෙන්න. උදේ 7ට 8ට විතර. එතකොට හෙනම කාම් වගේ තියෙන වැඩි සෙනග නැහැ. අපිට ඕන විදිහට අවශ්‍ය පෝසස් ටිකට කරගන්න පුළුවන් නිසා අපි උදේම ගියා. තිබ්බේ ෂූට් එක ස්කාර්ෆ් ඩිසයින් කරපු ස්කාර්ෆ් එකේ ෂූට් එකක්. අපි ඒක කරන්න වැඩි වෙලා ගියේ නෑ. පැයෙන් දෙකකින් වගේ ආවා. පැයෙන් දෙකකින් වගේ ෂූට් එක ඉවර කරා. ඒ පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්තම් සිප කන්නම් තුරුලේ සඟවන් මල්මාලිනී. ඉතින් ෂූට් එකේ වැඩ ඉවර කරලා අපි කට්ටියම පානදුරේ ෆැබ් එකට ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මොකද අපි කවුරුත් බ්‍රෙක්ෆාස්ට් අරන් තිබ්බේ නැහැ. මට මතක නැහැ මම මොනවද කෑවේ කියලා. අපි බලමු මොනවද කාලා තියෙන්නේ කියලා. හරි මං කෑවේ අර රෝල් එක. ඒක මම ෆස්ට් ටයිම් තමයි try කරේ. බට් මට ඒ රස සෙට් වුන්නේ නැහැ. නිකන් චීසි ගතිය, සොෆ්ට් ගතිය වැඩි වගේ තේරුණා. ඒ පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් සිතම් ඔබ කෙත්තම් කෙරුවා. It's day 4 guys. මම වෙදා day out එකක් ගියා. මම කලින් ගිහින් තිබ්බේ නෑ මේ Ibsen Choice 2.0 කියන කැෆේ එකට. මම යන්න ආසාවෙන් හිටියේ. ඉතින් මම එදා ඒක try කළා. ඒ පිල්ලම් ඔබ
ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ. මේ දවස් ටිකේ කොමිකෝන් 2025 තිබ්බා. ඉතින් අපි ගියේ ලාස්ට් ඩේ එකේ. මම හිතන්නේ දවස් දෙකක් තිබ්බා. ඉතින් අපි ඒකටත් ගියා. ඇත්තටම මේ ඉවෙන්ට් එක මාර ලස්සනයි. මම ෆස්ට් ටයිම් තමයි මේ ඉවෙන්ට් එකට ගියේ. අපි දන්න කැරක්ටර්ස්ලා ගොඩාක් ඒ කට්ටිය රිප්‍රසන්ට් කරලා තිබ්බා. ඇත්තටම ලස්සන ඉවෙන්ට් එකක්. ඇයි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ. මා සිතම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල්මාලිනී මාගේ. ඇයි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරුකානින් අඳුරේ. So guys, මේක තමයි ලාස්ට් එපිසෝඩ් එක මේ vlog එකේ. එදා අපේ ෆැමිලි එකේ කට්ටියයි අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙකුයි මගේ අනිත් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ුයි අපි කට්ටිය ගියා one day trip එකක්. ඇයෙනවා ප්‍රාර්ථනාවේ මල් පොකුරු වරන් සීතල පිනිවස් මල් පොකුරු වරන් සීතල පිනිවස් ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි මගේ මේ ලස්සන වීක් එක ගෙවුනේ. So thanks for watching and see you in the next one. Bye bye.